සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමදෙනාටම කියන ගමන් සංගීත කතාවේ ඉදිරියට සිද්ධ වෙන දෙයක් ගැන තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් සංගීත කතාවේ ඉදිරියේදී කලන කොහොමත් මේ දවස්වල ඉෂාරගේ නංගිට ඇල්ම බැල්ම දදාගෙන ඉන්නේ. ඉතින් ඉෂාරට ඒක වැඩි ගාණක් නැහැ. ඉෂාරට ඕන වෙලා තියෙන්නේ කලනගේ බෑන්ඩ් එකට ජොයින් වෙලා කලනත් එක්ක බෑන්ඩ් එකේ සෙල්ලම් කරන්න. අනේ ඒ නිසා ඉෂාරත් බෑන්ඩ් එකට එන නිසා කලනගේ මියුසික් වීඩියෝ වලට ඉෂාරගේ නංගිව යොදා ගන්නවා. හැබැයි ඉෂාර දන්නේ නැහැ මේකේ යටි අරමුණ. ඉෂාර කැමති නැහැ කලන වගේ කෙනෙකුට තමන්ගේ නංගි දෙන්න. ඒක ඉෂාරගේ හැසිරීමෙන්ම හොඳට තේරෙනවා. අනික ඉෂාරගේ නංගිත් අමුතුම කෙනෙක්. ඉෂාරගේ නංගිගේ තේරුම් ගැනීමට අපහසුයි. ඉෂාර නංගි මේ කරන සෙල්ලමක්ද කියලා වෙලාවකට හිතෙනවා. කොහොම නමුත් යාළුවනේ ඉදිරියේදී කලනට ලොකු දෙයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී ඉෂාර කලන රණ්ඩුවක් ඇති වෙනවා කියන එක නම් ස්ථීරවම කියන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගිහින් එනම් සුබ දවසක්.